හරි බොස් එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු මොකද්ද මේ MSNR කියලා කියන්නේ කියන්නේ introduction to MSNR. හරිද? ඒතර මේක තමයි මගේ YouTube එකේ first වීඩියෝ එක. ඔයගොල්ලෝ subscribe කරලා join වෙන්න මම මේ කියලා දෙන්නේ MSNR කියන concept එක. මම මේක වීඩියෝ series එකක් යනවා දිගටම. මේකයි මගේ trade executions හැමදේම post කරනවා YouTube එකේ සහ TikTok එකේ. මම දාන ඔක්කොම මේ post ටික ඔයගොල්ලෝ TikTok YouTube subscribe කරලා follow කරලා තියාගන්න. මම ඒවල මගේ executions දානවා. ඔයගොල්ලොන්ට මේකෙන් ඔයගොල්ලෝගේ trading plan එකට අලුතෙන් දෙයක් add කරගන්න පුළුවන් වෙයි. හරිද? MSNR use කරලා ඔයගොල්ලෝගේ entries තව refine කරලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒකයි මම මේ වීඩියෝ සීරීස් එක ගේන්නේ MSNR ගැන. හරි එහෙනම් බලමු මොකද්ද මේ MSNR කියලා කියන්නේ කියලා. MSNR කියන එකේ තේරුම තමයි Malaysian Support and Resistance. හරිද? MSNR කියලා කියන්නේ Malaysian Support and Resistance කියන්නේ. හරිද? එතකොට මේ තියෙන අපේ classic SNR කියන එක පොඩක් තව advance කරලා මේ classic SNR කියන එක advance කරලා තමයි Malaysian support and resistance කියන concept එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට market structure, liquidity ඒවා එකතු කරලා තව advance කරලා. ඒ කියන්නේ classic SNR වලට market structure, liquidity එකතු කරලා තව advance කරලා තමයි මේ Malaysian support and resistance කියන concept එක හැදිලා තියෙන්නේ. එතකොට අපිට මේකේ බේසික්ම ලෙවල් හරිද බේසික්ම ලෙවල්ස් දෙක තමයි අපි කතා කරන්නේ මොනවාද සපෝට් එකයි රෙසිස්ටන්ට් එකයි හරිද මේ ලෙවල්ස් දෙක ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර මැලේෂන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියන concept එක ඇතුළේදී මේ ලෙවල්ස් දෙක තමයි අපේ බේස් ලෙවල්ස් දෙක. ඒ කියන්නේ මේ ලෙවල්ස් දෙකෙන් තමයි මේ ලෙවල්ස් එක තමයි හැම තැනම වැඩ කරන ලෙවල්ස් එක තමයි මේක. දැන් අපි මේකේ තියෙන කී ලෙවල්ස් තියෙන RBSS BR OC QM කිය ඒ හැම එකක්ම මොකද්ද? සපෝට් ලෙවල් එකක් හරි රෙසිස්ටන්ට් ලෙවල් එකක් හරි. ඒ හැම එකක්ම මේ වගේ. හරිද? අපි ඇත්තටම මාකට් එකේ වුණත් අපි ට්‍රේඩ් කරන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. ඒ කියන්නේ අපි ඇත්තටම ට්‍රේඩ් කරන්නේ එකම concept එක. මෙතන වෙනසකට තියෙන අපේ කියන්නේ entries refine ගොඩක් entries හරිම තැන් වලින් වදින්නේ ඒකයි SL ගොඩක් tight. MSNR traders ලා ගහනකොට MSNR concept එක ගන්නකොට ඕගොල්ලෝගේ SL ගොඩක් tight වෙනවා. ඒකයි ඔයගොල්ලෝගේ entry එක හරිම තැන් වලින් තමයි ඔයගොල්ලෝ මාකට් එකට enter වෙන්නේ. එතකොට මෙතන මේ support and resistance කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒතර මන්නේ support level එක නිකන් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නුවා. හරිද? අපි MSNR concept එක trade කරනකොට අපි ගොඩක්ම use කරනවා line charts. හරිද? අපි line charts හැමතිස්සෙම use කරනවා. මොකද අපි focus කරන්නේ මේ MSNR කියන concept එක ඇතුළේදී අපි focus කරන්නේ candle එකේ closing price එක. හරිද? අපි focus කරන්නේ candle එකේ closing price. ඒතකොට line charts වල print වෙන්නේ candle එකේ closing price එක තමයි. ඒකයි අපි හැමතිස්සෙම candle එකේ closing ඒ කියන්නේ line charts use කරන්නේ. ඒතර අපි candle එකේ closing price එක තමයි ලස්සනට print වෙලා තියෙන්නේ. ඒකත් එක්කම මේ MSNR concept එක trade කරනකොට මම personally use කරන්නේ මෙන්න මේ time frames ටික විතරයි. ඒ කියන්නේ monthly, weekly, daily, 4 hour, 1 hour, 15 minute. ඒතර මගේ entry time frame එක 15 minute. ඒකයි 1 hour, 4 hour, daily, weekly, monthly. ඒව තියාගෙන ඉන්නේ මගේ directional bias එක බලන්න විතරයි. ඒ වලනොත් මම බලන්නේ ගොඩක්ම daily, weekly. ඔය ටයිම් ෆ්‍රේම්ස් ඔය මේ තියෙන ටයිම් ෆ්‍රේම්ස් ටික හරියට මාස්ටර් කරගත්ත කියන්නේ ගේමක් ගහ ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි උත්තර කතා කරන්න තියෙන බේසික්ම ටික. ඒකත් එක්කම අපි කතා කරමු මොකද්ද මේ සපෝට් ලෙවල් එකක් කියන්නේ රෙසිස්ටන්ට් ලෙවල් එකක් කියන්නේ. හරිද? එතකොට සපෝට් ලෙවල් එක ඒකයි අපේ රෙසිස්ටන්ට් ලෙවල් එක. හරිද? ඔන්න සපෝට් රෙසිස්ටන්ට් ලෙවල්ස් දෙක. එතකොට මේවා අපි කොහොමද මාකට් එකේදී අයිඩෙන්ටිෆයි කරගන්නේ? මෙන්න එහෙම අපි මාකට් එකේදී මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් අයිඩෙන්ටිෆයි කරගන්නේ. මම ඔයගොල්ලන්ට ඩ්‍රෝවිං එකක් අඳලා පෙන්නන්නම්. ඔන්න මේ තියෙන අපේ සපෝට් ලෙවල් එක. ඒකත් එක්කම මේ තියෙන අපේ රෙසිස්ටන්ට් ලෙවල් එක. ඒතර සපෝට් ලෙවල් එක කියලා කියන්නේ ඔයගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න ලේසි මේක ඒ V shape එකක් විදිහට මතක තියාගන්න. හරි සපෝට් ලෙවල් එක V shape එකේ හැඩයට තියෙන්නේ. ඒකත් එක්කම රෙසිස්ටන්ට් ලෙවල් එක A shape එකේ හැඩයට තමයි මාක ඒ කියන්නේ ලයින් charts දැම්මම පේන්නේ. හරිද? මෙන්න මේක ඔළුවේ තියාගන්න. එතකොට මේ සපෝට් ලෙවල් එක අපි මාක් කරන්නේ මෙන්න මෙතන. හරියට මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි අපේ සපෝට් ලෙවල් එක මාක් වෙන්නේ. ඒකත් එක්කම තමයි අපේ රෙසිස්ටන්ට් ලෙවල් එක මාක් වෙන්නේ මෙන්න මෙතන. හරි. ඔන්න ඔහොම තමයි අපි support and resistance levels mark කරන්නේ. හරි. දැන් අපි යන් live market examples ටිකට. එතකොට මම මෙතන දාලා වෙන්නන්න. ඔන්න අපි දාගන්නේ මොකද මුලින්ම ඕගොල්ලන්ට practice වෙනකන් හරිද? ඕගොල්ලන්ට practice වෙනකන් ඕගොල්ලෝ line charts හැමතිස්සෙම use කරන්න. දැන් මම වුණත් line charts use කරනවා. මට ඒක මේ දැක්ක ගමන් කියන්න පුළුවන් වුණාට මම වුණත් line charts use කරනවා. හරිද? ඒක නිසා ඕගොල්ලෝ හැමතිස්සෙම line charts use කරන්න. මෙන්න මේ මෙතන මොකක්ද තියෙන්නේ අපේ මෙන්න මෙතන තියෙන අපේ
රෙසිස්ටන්ට් ලෙවල් එක. හරිද? ඒ ෂේප් එකනේ. ඒක හින්දා මේක මොකද්ද? රෙසිස්ටන්ට් ලෙවල් එක. හරි. ඔන්න ඔතන රෙසිස්ටන්ට් ලෙවල් එක. ඒකත් එක්කම මෙන්න මෙතන. මේ මොකක්ද තියෙන්නේ? මෙතන අපේ සපෝට් ලෙවල් එක. මෙතන තියෙන අපේ සපෝට් ලෙවල් එක. අපි තව බලමු තව එක්සාම්පල් එකක් හොඳට වැඩ කරපු එකක්. දැන් මෙන්න මෙතන. මෙතන ලෙවල් එක බලන්න. මේ මොකක්ද තියෙන්නේ අපිට? සපෝට් ලෙවල් එකක් නේ. මෙන්න මෙතන තියෙන. මෙතන තියෙන අපිට සපෝට් ලෙවල් එක. මාකට් එක පේනවද? අන්නේ සපෝට් ලෙවල් එක ටැප් වෙලා තමයි මේ මුළු බයි මූව් එකම දුන්නේ. මේ ගෝල්ඩ් එකේ මේ මුළු බයි මූව් එකම දුන්නේ කොහොමද? මෙතන තියෙන සපෝට් එකට ටැප් වෙලා. හරිද? ඒ වගේම තමයි අපි තව බලමු හොඳ තව ඒ වගේ ලෙවල්ස් ටිකක්. දැන් මෙතන උනා. හරිද? දැන් මෙතන උනා. මෙතන උනත් මාකට් එක මේ සපෝට් ලෙවල් එකට ටැප් වෙලා තමයි මෙතන බයි මූව් එක උනත් දුන්නේ. හරිද? අපි තව බලමු රෙසිස්ටන්ට් ලෙවල්ස් ටික. මොකද ගෝල්ඩ් එක පොඩ්ඩක් බයි මූව් එක යන හින්දා මට රෙසිස්ටන්ට් ලෙවල්ස් ටික නම් පොඩ්ඩක් අමාරුයි හොයාගන්න. මොකද ඕල් ටයිම් හයිස් වල තියෙන හින්දා. හරිද? මෙන්න මෙතන ට්‍රේඩ් එනවා මට මිස් වෙච්ච එක. මේ මෙතන රෙසිස්ටන්ට් ලෙවල් එකෙන් තමයි ගන්න බලන් හිටියේ. මාකට් එක ඕල්මෝස්ට් ඒ ලෙවල් එකට ඇවිල්ලා යා ඕල්මෝස්ට් ඒ ලෙවල් එකට ඇවිල්ලා මාකට් එක මේ රිවර්සල් එකක් දුන්නා. හරි. ඒකත් එක්කම අපි තව බලමු. අපි තව බලමු මෙන්න මෙතන 4 hour මාකට් එක. හරිද? මෙන්න මෙතන. මෙන්න මෙතන මොකක්ද තියෙන අපිට? මෙතනක් තියෙන අපිට රෙසිස්ටන්ට් ලෙවල් එක. හරිද? මෙතනක් තියෙන අපිට රෙසිස්ටන්ට් ලෙවල් එක. මේ තියෙන්නේ. මේ මොකද්ද? අපි ලයින් charts දාලා බලමු. මෙන්න මෙතන තියෙන අපිට නයිස් රෙසිස්ටන්ට් ලෙවල් එක. ඔයගොල්ලන්ට පේනවද මාකට් එක කොහොමද මෙතනට ටැප් වෙලා ලස්සන්ට පල්ලෙහාට මේ මූව් එක දුන්නේ කියලා. පේනවද මාකට් එක එතන ලස්සන්ට ඒ රෙසිස්ටන්ට් එකේ ටැප් වුණා පල්ලෙහාට මූව් එක දුන්නා. හරි. ඒ වගේම තමයි අපි බලමු හොඳ තව සපෝට් ලෙවල් එකක්. දැන් මෙතනත් මේක ලෙවල් එකක් තියෙනවා. මම ඒ ලෙවල් එක ගැන ඉස්සරහ වීඩියෝ එකකින් මම කතා කරන්නම්. මොකද්ද මෙතන තියෙන ලෙවල් එක ගැන කියලා. හරි. ඒකත් එක්කම අපි තව බලමු හොඳ ලෙවල්ස් ටිකක්. තව අපිට ලෙවල්ස් කතා කරන්න තියෙනවා RBS SPR QM OC SNR බේසික් ලෙවල්ස් ටික අපිට කතා කරන්න තියෙනවා. අපි ඒව ටිකත් බලමු. දැනට ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියන එක තමයි අපි හරියට මාස්ටර් කරගන්න ඕනේ. MSNR කියන එක අපි හරියට මාස්ටර් කරගන්න ඕනේ මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියන එක. මොකද ඔයගොල්ලන්ට අනිත් ලෙවල්ස් උත් බ්ලෙන්ඩ් කරගෙන ගහන්න. ඒක අනිවාර්යෙන් බ්ලෙන්ඩ් කරලා ගහන්න ඕනේ. මම කියන්නේ ඔය සපෝට් ඇන්ඩ් සිස්ටම් කියන එක මාස්ටර් කරගත්තොත් ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ ට්‍රේඩින් ප්ලෑන් එකට ඔය දෙක විතරක් ඇඩ් කරගත්තොත් හොඳ එන්ට්‍රීස් ටිකක් ගන්න පුළුවන්. දැන් එතකොට ඔයා හිතන්නකෝ ඔයා මෙතන හරිද? ඔයා හිතන්න මෙන්න මෙතනින් ඔයා එන්ට්‍රි එකක් බලනවා සෙල් එකක්. හරිද? මෙතනින් අපිට රිජෙක්ෂන් එකක් දීලා මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එකෙන් රිජෙක්ෂන් එකක් දීලා ක්ලෝස් වුණාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ ICT කන්සෙප්ට් වලින් එක YF ෆීචර් එකක් මොකක් හරි හදනකම් බලන් ඉඳලා ගහන්න බලන්න මේ සෙල් එන්ට්‍රි එක. හරිද? දැන් මං වගේ නම් මෙතනින් ඩිරෙක්ට් එන්ට්‍රීස් ගන්නෙ. ඒක වෙනම ඇතයක්. ඒක තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක තමන්ට ගන්න පුළුවන්. එතකොට බොයිස් අද වීඩියෝ එකෙන් මම කතා කරේ ඔය ටික විතරයි. අද වීඩියෝ එකෙන් මට කතා කරන්න තියෙන ඔය ටික විතරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ මොකද්ද අපේ අනිත් ලෙවල්ස් ටික කියලා ගැන කතා කරන්න. ඒකත් එක්කම බොයිස් මතක් කරන්න ඕනේ. channel එකට subscribe කරන්න කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝගේ ideas මොනවද තව වෙන්න ඕන කියන දේවල් ගැන ඔයගොල්ලන්ට තව මොන හරි ඕන concept එකක් තියෙනවා නම් කතා කරන්න ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඒත් එක්කම තමයි මගේ TikTok එක follow කරන්න boys මෙන්න මේක තමයි මගේ TikTok එක ඒකත් follow කරන්න එහෙනම් boys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු